හෙලෝ යාළුවෝ සාදරයෙන් පිළිගන්නවා ගේමින් පප්පි YouTube channel එකට. ඉතින් මොකද වෙන්නේ? අද මම ප්ලේ කරන්නේ Minecraft survival series එකක්. ඒක නිකන් නෙමෙයි. create mod එක use කරලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මම හදන්න හිතාගෙන ඉන්න දේවල් ඔයාලට පෙනේවි. එහෙනම් යන්. ඕ අපි යමු මේ ගෙදරට. මේ ගෙදර හොඳයි වගේ. එක්ක මේ ගෙදර පොඩි වැඩි. අපි අරකට ඕ මෙතන වරක්. එහෙනම් මේ ගෙවල් දෙකම ගන්න බෑ. බට මතකයි අර පැත්තේ ගෙදරක් තිබ්බ වගේ. ඒ නිසා අපි මේ පැත්තේ ගෙදරට යමු. මං කියන්නේ මෙන්න මේක. මෙන්න මේ ගෙදර තමයි හොඳ. ඒ ගෙදර තමයි දැන් අපි ඉන්නේ. ඒක තමයි අපේ ප්‍රධාන තැන. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ දැන් අපිට මේකෙදි ඕන වෙන දෙයක්. ඒ අපි හදන දේවල් වලට ඒකේ ගොඩක් උපකාර වෙන දෙයක් තමයි ඉන්ජිනියරින් Googles. ඒවා හදන විදිය තමයි පෙන්නන්නේ. ඔය අපිට ඒකට ඕන වෙන ගෝල්ඩ් ෂීට් එකක්. ඒක හදන්න අපිට ප්‍රෙසින් මැෂින් එකක් ඕන වෙනවා. දැක්ක නේද? ඒක හදන්න ඕන වෙන ෂාෆ්ට් එකයි ඇන්ඩසයිට් කේසින්. ඒ මොනවද හදන්නේ? ඇන්ඩසයිට් ඇලොයි. ඇන්ඩසයිට් ඇලොයි කොහොමද මේක දැම්මම පස්සේ තමයි ඒක හැදෙන්නේ. හරි. අපි දැන් යන්න ඕන මයිනින් කරන්න. ඉතින් මේව හදාගන්න මයිනින් කරන්න යන්න බෑ. අපි මයිනින් වැඩවලට යමු. මම දැන් කේව් එකක් හොයාගන්නත් ඕන. දැන් අපි දෙන්න. මෙහෙන මේ බඩු විලේජ් එකකින් මෙතනක් ඉන්නවා. ඔන්න මං ඇවිදලා කුමාරි කේව් එකක් නම් හොයාගත්තා. මේක හැබැයි පොඩි ටනල් එකක්ද කොහෙද ගොඩක් තීර වල ටික ගන්න බලමු. මේක ඇන්ඩසයිට් කියන්නේ ඉන්නවා මොකද කාප්ටෙන්ට වෙලා මම අයියෝ මම හැමදේම ඒක ගේ නම් ටික වෙන ඕනේ. මොකද අදාගම. දැන් ඉතින් මම ස්ටෝන් ඒජ් එකකටවත් ගියේ නැහැ නේ. අපි ඉක්මනට wood axe එකක් wood pickaxe එකක් හදාගෙන ස්ටෝන් ටික ඒ මට මදිනේ මේ ස්ටික්ස්. යන්නේ wood ගලව ගන්න. ගහත් නම් තියනවා ළඟම. යන්නේ. ඒක යන්න. අපි යනවා. සීරුම් ගහ. අපේ. කමු. හරි. දැන් තමයි තියෙන්නේ. යම් දුව. ඔන්න මම ආවා. යම්. ඔන්න හරි. අපි ස්ටෝන් ඒජ් එකට යන්න හදලාමයි. කොකෝ. මේ මෙතන මේ ස්ටෝන් අපි ගලවගමු. ගලන් ගලපම හැම එකම ගලවගමු කියන්නේ. කඩ. ඔන්න ස්ටෝන් තියෙනවා අපිට. ඔය ටික ඇතුලේ. Advanced made stone age. අපි stone age එකට ආව ළමයි. දැන් මට තියෙන්නේ කොහොම හරි ස්ටික් ටිකක් හදාගන්න. ඇත්තටම ඔයගොල්ලෝ දන්නව නම් මේ එකපාරටම ගන්න ඒ කියන්නේ මම දැන් ඔය දැක්කනේ. අලා හතරක් ගන්නවා ආපහු හතරක් ගන්න. ඒකේ තියෙන ඔක්කොම ටික ගන්න කොහොමද කියලා ඔයගොල්ලෝ මට පුළුවන් කියලා දෙන්න. හරිද? මම දන්නේ මම Minecraft එකට ආවෙත් එක්කනේ. මම මේ create mod එක කරලා දැනගත්තේ සමහර අයගෙන් බලාගෙන. හරි. getting update. මේක ඇන්ඩසයිට් කියන්නේ. නෑ මේ ග්‍රැවල් අර දැක්කනේ ෆ්ලින්ට් එකක් තියෙනවා. අයියෝ කමන්න ඩිංගක් ගන්නවා. කමන්න ග්‍රැවල් ඩිංගක් ගත්තේ කියලා මොකද වෙන්නේ? අපිට ග්‍රැවල් තුක් තියෙනවා දැන්. අන්න කොබර් තියෙනවා. අපි පොඩි කොබර් ටිකක් ගලවන්න. මම එන මයින් කරලා ඔයගොල්ලන්ට විස්තර දෙන්නම්. දැන් ඉතින් මම මේක අර බයික් එක ගත්තා.
ඔන්න ඉතින් මම මයින් කළා අයන් ටිකක් හොයාගත්තා. හරිද? මම මගේ ෆර්නස් එකෙත් තව ඩිංගක් තියෙනවා. ඒගොල්ලන්ට ඔය ඉස්සරහා පේන්න තියෙන්නේ ඇන්ඩසයිට්. හරිද? මම මේ ටික මයින් කර ගන්නම්. ඔයගොල්ලන්ට පෙන්නන්න මේ තියෙන්නේ. ඉතින් මම කොහොමද අර මේ මොකක්ද අර උල්ලුල් තියෙන මේකට ආවා. මොකද ග්‍රයින්ඩ් ස්ටෝන් මොන ස්ටෝන් හරි තියෙන එකක් කොහොමද මං ආව එකට. ඔය තියෙන්නේ මේ තියෙන ඇන්ඩසයිට්. ඔන්න මම අලුතින් මොඩ් එකක් ගත්තා ඉන්ෆෝට්‍රස් බිල්ඩින් කියලා. ඒක මම ඔයගොල්ලන්ට වෙන්න. ඔය තියෙන්නේ. ඒකෙන් අපිට පුළුවන් ගොඩක් ලොකු ස්ට්‍රක්චර්ස් හදන්න. දැන් ඉතින් අපි ඇන්ඩසයිට් ටිකක් ගලවගමුනේ. ඔය තියෙන්නේ ඇන්ඩසයිට්. පොඩ්ඩක් ඉන්න අපි ඇන්ඩ් ගමු. මට දැන් වෙන ක්‍රාෆ්ටිං ටේබල් එකක්. මේක ගලවන්න අපි මේකෙන් හදන්න ඕන ක්‍රාෆ්ටිං ටේබල් එක. මේකෙන් ක්‍රාෆ්ටිං ටේබල් ගත්තා. ඕක ගොඩක් ක්‍රාෆ්ටිං ටේබල් එකක් හොත් බලන්න. ක්‍රාෆ්ටිං ටේබල් එක තිබ්බා. දැන් අපි ඉතින් අයන් නගට්ස් ටිකක් ඕන මතකයිනේ අපි හොයාගත්ත රෙසිපි එකේ අපිට තිබ්බා ඇන්ඩසයිට් හදන්න ඇන්ඩසයිට් ඇලොයි හදන්න ඕන වෙනවා අපිට නගට්ස් මොනයි අයන් නගට්ස් මේවා සවල් එක නේද නේද පිකෙක්ස් එන්න බලන්න පිකෙක්ස් එක බලන්න මේ ඇන්ඩසයිට් වෙන්න ඕනේ මම දන්නේ ඉතින් මේ ඇන්ඩසයිට් පොඩක් කියලා අපි බ්ලොග් එකක් අරගෙන බලමු මේ ඇන්ඩසයිට් හරි දැන් අපි ඇන්ඩසයිට් ඇලොයි හදාගන්න ඇන්ඩසයිට් ටික මෙතන එකයි නගට්ස් ටික මෙතන එක එතන ටිකක් දාලා මෙතන ටිකක් දාන්න ඔන්න අපිට ඇන්ඩසයිට් එකේ හම්බුණා ඇඩ්වාන්ස්මන්ට් අපිට හදන්න තමයි තියෙන්නේ ඔන්න ඇන්ඩසයිට් එක මනින්න මොනවා ඔය ටික හදන්න ඕන දැන් අපිට ඇන්ඩසයිට් ඇලොයි තියෙනවා මේ ඇන්ඩසයිට් ඇන්ඩසයිට් ඇලොයි දැන් මට හදාගන්න ඕනේ මොනවද ෂාෆ්ට් මතකයිද අර ෂාෆ්ට් එකක් අර රෙසිපි එකේ තිබ්බනේ උඩ අපිට බ්ලොක් ඔෆ් අයන් ඕන තව අපිට ඇන්ඩසයිට් කේසින් ඕන ඉන්න පොඩ්ඩක් බලන්න මේ මම පොඩ්ඩක් බලන්න එක දැන් අපි කොහමයි ඇන්ඩසයිට් කේසින් හදාගෙන ඉඳි මම දැන් ගත්තා ඔයාලට කැමති මූඩ් එකක් මෙහෙම තියලා ඒක ඇක්ස් එකේ ස්ට්‍රිප් කරගන්න ඕන ඊට පස්සේ ඇන්ඩසයිට් එක එකක් දාන්න ඕන ඔන්න අපි හදුවා ඇන්ඩසයිට් කේසින් දැන් ගලව ගන්න තියෙන්නේ ඊට පස්සේ අපිට ලොකු ෆයිල් එක මෙතන තියන්න ඕන ෂාෆ්ට් එක ini shaft එක උඩ දාන්න ඕනේ shaft එක උඩ දාන්න ඔන්න අපි හදුවා pressing machine අපි දැන් pressing machine එක හදාගත්තා දැන් අපි ඒකට kinetic energy එකක් දෙන්න ඕනේ ඒකට අපිට වෙනවා hand crank එකක් මෙන්න මේක ඔයගොල්ලෝ පේන්නේ අන්න ඒක හදන්නේ කැමති plank වර්ගයක් තිබ්බා andesite එකක් තිබ්බා දැන් අපි ඒක හදමු ඔය කිසියා planks මදි ඔන්න තිබ්බා දැන් අපි ගාව තියෙනවා මගේ අතින් guys කේව් එකේ ඉඳලා ගෙදරට එන කැලේ නැති වුණා කමන්නේ අපි මෙතන බල්බ් එක ප්ලේස් කරගමු ඔයගොල්ලන්ට අර ප්‍රෙසන්ටේෂන් එක වැඩ කරන විදිහ මට පෙන්වන්න බැරි නා ඒක කමන්නේ අපි ඊළඟ වීඩියෝ වෙනකොට ඒක පොඩ්ඩක් බලමු මේක කියන්නේ ඔයගොල්ලන්ට පෙන්වන ප්‍රෙසන්ටේෂන් එක දැන් තියලා කොහොමද බුක් ක්‍රෑන්ක් එක මේ කරන්නේ මෙන්න මෙහෙම තියන්න තියෙන්නේ ඊට පස්සේ මෙහෙම ගහන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාලා left click එකේ බෝඩ් පස්සේ කරකෙනවා kinetic energy වලින්නේ මේ machines වැඩ කරන්නේ අන්න ඒක තමයි වැඩේ වෙන්නේ හරි අපි gas තිබ්බා අපිට ඕන මේක තිබ්බා string එක තිබ්බා ඔන්න අපි හදාගත්තා engineering googles අපි එක කරකමු guys දැන් බලන්න මම engineering googles දාලා තියෙන්නේ ඔයගොල්ලන්ට ඔය උඩින් පේන්නේ මගේ
මගේ මිනියන් ඔළුවේ ලොකු මේකක් තියෙනවා. කවන්නේ. ඔයගොල්ලෝ උඩිනුත් පේනවා මේක. හොඳට බලන්න. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහේද. එහෙනම් subscribe කරන්න. මෙතන වීඩියෝ එක ඉවරයි. Goodbye.